ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද මම 4-5 හපනුන්ගේ ශිෂ්‍යත්ව යාත්‍රාවෙන් ඔයාගේ ගෙදරට ආවේ ඔයත් එක්ක ලස්සන වැඩක් කරන්න කියලා හිතාගෙන. දැන් නිමාඩු කාලේ ගෙදරටම වෙලා ඉඳලා එපා වෙලත් ඇතිනේ නේද? ඔව්. එහෙමනම් මේ පාර ශිෂ්‍යත්ව විභාගේ ආපු ලේසිම ප්‍රශ්න 15ක් අරගෙන තමයි මම අද ආවේ. දැන් 4 ඉන්න දුවලා පුතාලට මේ පාර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඊළඟ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනකොට ඔයාට ඒක හොඳ ගැම්මක් වේවි. ඒ වගේම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ලියලා ඉන්න දුවලා පුතාලට එයාලගේ උත්තර හරිද කියලාත් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඔයා දැන් කොලේකුයි පැන්සලකුයි එහෙම අරගෙන එකේ ඉඳලා 15ට අංක දාගෙන එහෙනම් වැඩේට සූදානම් වෙන්නකෝ. දැන් මෙහෙමයි කරන්නේ. සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ඔයාට වෙලාවක් දෙනවා. මම දෙන වෙලාවට ඉස්සර වෙලා හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න, උත්තර තෝරන්න ඔයා try කරන්න ඕනේ. හරි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමුකෝනේ. පහත සඳහන් එක් වාක්‍යයේ නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත වචනය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න. මම හිතනවා මේ ප්‍රශ්නෙට නම් ඔයාලා ඔක්කොම හරි ලකුණු ගනී කියලා. බලන්නකෝ අප රටේ ශෛලමය ප්‍රතිමා බොහෝ ඇත. එතකොට ශෛලමය කියලා කියනකොට මේ පළවෙනි එකද දෙවෙනි එකද කියලා තමයි අපි තෝරන්න ඕනේ. හරි එහෙමනම් ඔන්න මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මම ඔයාට තප්පර 10ක කාලයක් දෙනවා. හරි එහෙනම් දැන් ඔන්න ඔයා පටන් ගන්නකෝ. හොඳයි දුවේ පුතේ. දැන් ඔන්න ඔයා හරි උත්තරේ තේරුවානේ නේද? ඔව් එහෙමනම් දැන් අපි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ ඩෙන්ගු රෝගය පිළිබඳ පැවැත් වූ දේශනය කියනකොට ඒකේ පළවෙනි එකනේ ඔයා හරි උත්තරේ ගැහුවේ නේද? ඔව් එහෙමනම් මතක තියාගන්න ඕනේ මේ තාලුජෙස් අකුරට පසුව යෙදෙන නයන්න ගොඩක් වෙලාවට දන්තජන තමයි යෙදෙන්නේ. මෙන්න මේක ඔයාට මතක තිබ්බනම් මේ වගේ ප්‍රශ්නවලදී ඔයාට උත්තරේ හොයාගන්න එච්චර අමාරු නෑ. එහෙමනම් මතක තියාගන්න තාලුජෙස් අකුරට පස්සේ යෙදෙන නයන්න ගොඩක් වෙලාවට දන්තජ. හරි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ. දැන් බලන්නකෝ මෙතන දීලා තියෙනවා පහත සඳහන් වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. ඔහු සෙල්ලම් කළෝය. එතකොට මේක වාට තේරෙනවා මේක තියෙන්නේ අතීත කාලෙන් නේද? ඔව් එහෙමනම් අපි මේක වර්තමාන කාලයට හරවන්නයි තියෙන්නේ. ඒ වගේම ස්ත්‍රීලිංග පදේ හොයන්නයි තියෙන්නේ. යහළුවා කියන එකේ ස්ත්‍රීලිංග පදේ එහෙමනම් ඔයා තීරණය කරන්න. හරි මෙන්න එහෙනම් ඔයාගේ වෙලාව දැන් පටන් ගන්නවා. හරි එහෙමනම් ඔන්න ඔයාට පේනවා ඔහු සෙල්ලම් කරති නේද? ඔව් පළවෙනි එකේ උත්තරේ ඔහු සෙල්ලම් කරති කියන එකයි. දෙවෙනි එකේ යහළුවා කියන එකේ ස්ත්‍රීලිංග පදේ තමයි යෙහෙලිය. මේ දීලා තියෙන විදිහටම එහෙමනම් නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිතව උත්තරේ ලියලා තියෙන්න ඕනේ. හරි එහෙමනම් ඔන්න මේ ප්‍රශ්න දෙකටත් එහෙනම් ඔයාට ඔන්න ලකුණු 2ක් ලැබෙනවා. හරි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමුකෝ. මේකේ තියෙන්නේ එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනේ ලියන්න. මේකත් හරිම ලේසි. එහෙමනම් මම වචනේ මොකක්ද කියලා කියන්නේ. ඔයා මෙන්න මේ වචන දෙකට උත්තර ලියන්න තප්පර 10ක් ඇතුළත. හරි එහෙනම් ඔන්න මම උත්තර දෙක දැම්මා. පළවෙනි එක දේ දුන්න. දෙවෙනි එකේ උත්තරය මම දීලා තියෙන මෙන්න මේ උත්තර අතරින් ඕනම එකක් ඔයා ලියලා තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒකට එක ලකුණක් ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ මතක තියාගන්න ඕනේ මේ දුව, දියණිය, දෝණි, දුහිතෘ, දූ, දියණි, දුවනි මෙන්න මේ කියන ඕනම වචනයක් ඔයා ලියලා තිබ්බොත් ඒකට ඔයාට ලකුණක් ලැබෙනවා. ඒ වගේම මේ පාරේ ස්කීම් එකේ දීලා තියෙනවා ඔයාලට උදව්වක් කරලා තියෙනවා අක්ෂර වින්‍යාසය ගැන සලකලා බලන්නේ නැහැ කියලා නේද? ඔව්. දැන් එහෙමනම් ඔන්න ඒකේ ලකුණුත් එහෙනම් ඔයා දැන් අරගත්තා. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්කෝ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්න කියලායි තියෙන්නේ. ඔව් ඔන්න දීලා තියෙනවා. හැන්දක් දීලා තියෙනවා. මෙහා පැත්තෙන් පුටුවක් දීලා තියෙනවා නේද? ඔව්. එහෙමනම් මෙන්න මේකට එන වචනේ එහෙනම් ඔන්න ටක් ගාලා ඔයා එහෙනම් දැන් තීරණය කරගන්නකෝ ඔයා. ඔයා බලන්න මම දෙන මෙන්න මේ උත්තර අතර
ඔයා තෝරපු වචනේ තියෙනවද කියලා. දැන් බලන්නකෝ පළවෙනි උත්තරේ තමයි ටීස්පූන් කියලා තිබ්බත් හරි. ඒ වගේම a spoon කියලා තිබ්බත් හරි. table spoon කියලා තිබ්බත් හරි. ඒ වගේම the spoon කියලා තිබ්බත් හරි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. the කියන වචනය වැරදි විදිහට ලියලා තිබුණොත් නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි ඊළඟට බලන්නකෝ chair කියන එකේ CHAIR chair the chair කියලා තිබ්බත් හරි. හැබැයි මතක තියාගන්න ඕනේ the කියන එක වැරදි විදිහට ලියලා තිබුණොත් නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් මම හිතනවා මේ ලකුණු දෙකත් ඔයා අරගන්න ඇති කියලා. හරි දැන් බලන්නකෝ මේකට නම් ඔන්න ඔයාට හරිම ලේසි. හරි එහෙනම් මම මේකට ඔයාට තප්පර 5ක් දෙන්නම්කෝ. වංගී කියන දෙමළ වචනේ සඳහා යෙදෙන සිංහල වචනේ ලියන්න. හරි. ඔන්න එහෙනම් මේ ප්‍රශ්නෙටත් ලකුණක් ඔයා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි ඊළඟ එක බලන්නකෝ. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. ඔන්න ඔයාලට දීලා තියෙනවා this playground is. ඔව් එහෙමනම් දැන් අපිට තියෙන්නේ මේ වචනේ එහාට මෙහාට කරලා තේරුමක් තියෙන වාක්‍යයක් හදන්නයි. හරි එහෙමනම් ඔයාගේ හිතේ තියෙන උත්තරෙත් මෙන්න මේකද කියලා බලන්නකෝ. This is a playground. right ඊළඟ එක බලන්නකෝ. I am helping my mother. ඔව් එහෙමනම් මෙන්න මේ තියෙන උත්තර දෙක ඔයා දීලා තිබුණොත් ඔයාට ඔන්න මේ ප්‍රශ්න දෙකටත් එහෙනම් ලකුණු දෙකක් ලැබෙනවා. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා දුවේ පුතේ. වාක්‍ය දෙකම කැපිටල් අකුරෙන් පටන් අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මේ දීලා තියෙන වචනවල නිවැරදිව අකුරු ලියලා තියෙන්නත් ඕනේ. mother කියනකොට helping කියලා කියනකොට playground කියලා කියනකොට spellings හරියන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට මේ ලකුණු දෙක සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ. හරි හොඳයි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්කො නේද? ඔව් පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්නයි තියෙන්නේ. අත් සෝදන්න කියන එකට දෙමළෙන් කියන වචනය ඔයා දන්නවද? බලන්නකෝ මෙන්න මේ වචන අතර ඔයා දන්න උත්තරේ තියනවද කියලා එහෙනම්. පළවෙනි එක තමයි කයිහලයි. කයිහලයි කියනකොට සංඥක ලයන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා කයිහල්. ඊළඟට තියෙනවා කයි කළු උංගල්. ඊළඟට තියෙනවා කයි උංගල් කියලා. ඊළඟට තියෙනවා කයිහලයි. ඒ වගේම ඊළඟට තියෙනවා කයිහලේ. මෙන්න මේ තියෙන මොන වචනේ ඔයා ලියලා තිබුණත් එහෙමනම් ඒකට ඔයාට එක ලකුණක් ලැබෙනවා. හරි ඊළඟට තියෙන ප්‍රශ්නේ නම් ඔයාට හරිම ලේසි. ඝනකාරාමයේ නිරූපිත සංඛ්‍යාව ඉලක්කමින් ලියන්නයි තියෙන්නේ. බලන්නකෝ නේද? පළවෙනි එකේ 4ක් තියෙනවා. දෙවෙනි එකේ එකක්වත් නැහැ. තුන්වෙනි කූරේ තියෙනවා 7ක්. අවසාන කූරේ තියෙනවා 3ක්. එහෙමනම් ඔන්න හරි උත්තරේ ඔයා ලියන්න ඇති කියලා මම හිතනවා. 4073. හරි එහෙමනම් ඔන්න ඒකට ඔයාට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්කො නේද? ඔව් පහත දී ඇති සංඛ්‍යාව අකුරෙන් ලියන්නයි තියෙන්නේ. ඔව් මේකට නම් තප්පර 5ක් හොඳටම ඇති කියලා මට හිතෙන්නේ. හරි එහෙනම් ඔයා ඉක්මනට උත්තරේ ලියන්නකෝ බලන්න. ඔන්න එහෙනම් මම හරි උත්තරේ දානවා. 7050. ඒ වගේම මෙතන තියෙනවා ඊළඟට තියෙනවා 7050 කියලා. ඒ වගේම ඊළඟට දීලා තියෙනවා 7050 කියලා. හා ඇලපිල්ලකුත් දාලා තියෙනවා නේද? ඔව් දෙවෙනි එක බලන්නකෝ. පහත සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න. ඔව් මෙන්න මෙතන සංඛ්‍යා 3ක් දීලා තියෙනවා. එහෙමනම් ආරෝහණ ක්‍රමයට ලියනකොට දැන් ඔන්න මම ඔයාලට ගිය පාරේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා ආරෝහණද ආරෝහණ අවරෝහණ කියන දෙක පටලවා ගන්න නැතුව තෝරගන්න විදිහ නේද? ඔව් අර ඇඟිලි ගණන් කරලා නේද? ඔව් අකුරු ගණන් කරලා ක්‍රමේ දැන් ඔයාලට මතකයිනේ. හොඳයි එහෙමනම් ඔයා මෙන්න මේ උත්තර 3 දාන්න ඇති කියලා මම හිතනවා. පළවෙනි උත්තරේ තමයි 6078, දෙවෙනි එක 8607, තුන්වෙනි එක 8706. හරි එහෙම වුණා නම් ඔන්න ඔයාට මේ ප්‍රශ්න දෙකට ලකුණු 4ක් ලැබෙනවා. හරි අපි ඊළඟ එක බලමුකෝ.
කොටුවේ ඇති සංඛ්‍යා සියල්ලම යොදාගෙන පොදු අන්තරය 4 වන සංඛ්‍යා රටාවක් ගොඩනගන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. ඔන්න ඔයාලට හරිම ලේසියෙන්ම මේ ලකුණු දෙක ගන්න පුළුවන් නේද? පොදු අන්තරය 4යි. එහෙමනම් මේ බලන්නකො එකේ ඉඳලා 5ට තියෙනවා 4ක්. එහෙමනම් ඉස්සර වෙලාම අපි 1 ලිව්වා. ඊළඟට 5 ලියනවා. ඊළඟට 9 ලියනවා. ඊළඟට 9යි 4යි 13යි. 13යි 4යි 17යි. එහෙමනම් ඒ ලකුණු දෙක අනිවාර්යෙන්ම ඔයා අරගන්න ඇති. ඊළඟ ප්‍රශ්නෙට යන්කෝ බලන්න. දැන් මෙතන දීලා තියෙනවා වුණ එක්තරා පාසලක ගැහැණු ළමයි 1040 දෙනෙක්ද පිරිමි ළමයි 938 දෙනෙක්ද සිටිති. ඔව් එහෙමනම් මේ ප්‍රශ්න දෙකත් ඇත්තටම හරිම ලේසි. පාසලේ සිටින මුළු ළමයින් සංඛ්‍යාව කීයද කියලා යහන්නේ. එහෙමනම් ගැහැණු ළමයි ඉන්නවා පිරිමි ළමයි ඉන්නවා මුළු ළමයි ගණන හොයන්න ඔයා දන්නවා. එහෙනම් කරන්න ඕන දේ අපි මේ දෙක එකතු කරන්න ඕනේ. හරි එහෙමනම් අපි එකතු කරලා බලමුකෝ. 8යි 6යි 14යි 14න් 4 දැම්මා. එකක් ඉතුරුයි 4යි 3යි 7යි 1යි 8යි. ඊළඟට 0යි 9යි 9යි එක එහෙම්මම දැම්මා. 1984යි. එහෙමනම් ඔන්න පළවෙනි එකේ උත්තරේ ඔයා හරියට හදන්න ඇති කියලා මම හිතනවා. දෙවෙනි ප්‍රශ්නේ දිහා බලන්නකෝ. එම පාසලේ පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි කොපමණ සිටීද? ඔව්. පිරිමි ළමයි ඉන්නවා 938ක් ගැහැණු ළමයි ඉන්නවා 1046ක්. එහෙමනම් අපි කරන්න ඕනේ 1046න් 938ක් අඩු කරා නම් ඔන්න අපිට හරි උත්තරේ එනවා නේද? ඔව් ඒ විදිහ. එහෙනම් අපි මේ විදිහට ලියාගෙන අපි අර වෙනදා අඩු කරන විදිහටම අඩු කරලා බලමු. නේද? 6න් 8ක් බෑ. අපි මේ පැත්තෙන් එකක් ගත්තාම 16යි 16න් 8ක් 8යි. එතකොට මෙතන තියෙන්නේ 3. 3න් 3ක් අඩු කරාම 0යි. 10න් 9ක් අඩු කරාට පස්සේ 1යි. දැන් දුවේ පුතේ අපිට ඕනනම් 938 ඉඳලා 1046ට කීයක් තියෙනවද කියලා බැලුවත් හරි නේද? එහෙමනම් මේ ප්‍රශ්න දෙකටත් ලේසියෙන්ම ලකුණු 4ක් ගන්න දැන් 4 ඉන්න අපේ දුවලා පුතාලට අනිවාර්යෙන්ම පුළුවන් කියලා මම හිතනවා. හොඳයි එහෙනම් මේ ප්‍රශ්නේ බලන්නකෝ. ඉදිරියෙන් දී ඇති රූපයෙන් 4න් 3ක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. මෙන්න දීලා තියෙනවා රූපය මේකේ තියෙන්නේ 4න් 3ක් පාට කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අපි මේකේ කොටු ගාන ගණන් කරගෙන බලමුකෝ නේද? ත්‍රිකෝණ ගණන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා නේද? ඔව්. දැන් මෙතන 4ක් තිබ්බනම් ඒකෙන් 3ක් පාට කරන්නයි අපිට තියෙන්නේ නේද? ඔව්. එතකොට 4න් 3ක් පාට කරාට පස්සේ එකක් ඉතුරු වෙනවා. මේ රූපයේ උඩ කොටස දිහා බලන්නකෝ. එතකොට එතන 4ක් තියෙනවා. ඒ 4න් 3ක් පාට කරාට පස්සේ ඔන්න එකක් ඉතිරි වෙනවා. යටත් තියෙනවා 4ක්. එහෙමනම් ඒකනුත් අපි 3ක් පාට කරනවා. 4න් 3ක් නේද? ඔව්. එතකොට එහෙමනම් මේ දෙකම නේද උඩයි යටයි දෙකේම 3 ගානේ පාට කරාට පස්සේ අපිට එනවා 6ක් පාට වෙනවා කොටු නේද? එහෙමනම් උත්තරේ වෙන්නේ 8න් 6යි නේද? 8න් 6ක් තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. මෙන්න මේ වගේ රූපයක්. මේ ආකාරයට හෝ වෙනත් ඕනෑම ආකාරයකට 4න් 3ක් අඳුරු කර තිබුණොත් ලකුණු දෙන්න කියලා මේ පාර ස්කීම් එකේ දක්වලා තියෙනවා. එහෙමනම් ඔයා මම මේ පාඩ කරපු විදියට නැතුව වෙනත් ඕනම විදියකට පාඩ කරන්න පුළුවන්. හැබැයි කොටු දෙකක් ඉතිරි වෙන්න. මේ විදියට පාඩ කරලා තිබ්බනම් එහෙමනම් මේ ප්‍රශ්නයට හම්බෙන ලකුණු දෙකත් අනිවාර්යෙන්ම ඔයාට ලැබෙනවා. දැන් බලන්නකො මේ ප්‍රශ්නේ දිහා. පැය 24 ඔරලෝසුවේ 13:30 ලෙස පෙන්වන වේලාව පැය 12 ඔරලෝසුවෙන් කීයද කියලා අහනවා. ඔව් දැන් ඔයාලා දන්නවනේ නේද? පැය 24 ඔරලෝසුවේ අපි පැය 1 සිට පැය 24 දක්වාම වේලාව දක්වලා තියෙනවා නේද? ඔව් පැය 12 ඔරලෝසුවෙන් වේලාව කියනකොට ඔයාලා දන්නවා වරු දෙකකට අපි වෙන් කරගෙන තමයි පැය 12 ඔරලෝසුවේ වේලාව දක්වලා තියෙන්නේ. එතකොට රෑ 12 ඉඳලා දවල් 12 දක්වා උන්න පෙර වරුව විදිහට තමයි අපි ගන්නෙ. එතකොට හවස් වරුව 12 ඉඳලා රෑ 12 දක්වා හවස් වරුව විදිහට තමයි අපි ගන්නෙ. එතකොට පෙරවරු සහ පස්වරු කියලා අපි පැය 12 ඔරලෝසුවෙන් වේලාව කියනකොට කියනවා නේද? ඔව් එහෙමනම් 13:30 කියලා කියන්නේ දවල් 12 පහුවෙලා 1:30 නේද? ඔව් එකට කියනවා 13 කියලා. එහෙමනම් 13:30 කියලා කියන්නේ 1:30 කියන එක. එහෙමනම් හරි උත්තරේ පස්වරු 1:30. එතකොට මේක වා කියලා 1:30 දැම්මත් හරි, පස්වරු 1:30 කියලා දැම්මත් හරි,
1:30 PM කියලා දාලා තිබ්බත් හරි 1:30 PM කියලා දාලා තිබ්බත් හරි පස්වරු එක පසුවී මිනිත්තු 30යි කියලාද ලියලා තිබ්බත් ලකුණු ලැබෙනවා. ඒ වගේම පා එක පසුවී මිනිත්තු 30යි කියලා ලියලා තිබුණත් ඔයාට ලකුණු දෙකක් ලැබෙනවා. මම හිතනවා මේ දුවලා පුතාලා ඔක්කොම මේ ප්‍රශ්නෙටත් ලකුණු ලබා ගන්න ඇති කියලා. දැන් බලන්නකෝ අවසාන ප්‍රශ්නේ නම් හරිම ලේසි. මේකට ඔයාට තප්පර 5ක වෙලාව වැඩි තරම්. හරි එහෙමනම් ඔන්න ඔයා උත්තරේ ලියන්න පටන් ගන්නකෝ. හොඳයි. එහෙමනම් මේ පුංචි යාළුවෝ ඔක්කොටම එහෙනම් මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් ලැබෙන්න ඇති නේද? හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් ඉන්න දුවලා පුතාලා මේ ප්‍රශ්න 15ට මේ ප්‍රශ්න 15න් ලකුණු 10කට වැඩියෙන් ඔයා උත්තර දැනගෙන හිටියා නම් ඇත්තටම ඔයා හරිම දක්ෂයෙක්. දැන් 4 පන්තියේ ඉඳලම ඔයා මේ ප්‍රශ්න 15න් ලකුණු 10ක් ගත්තා කියලා කියන්නේ ඇත්තටම ඔයාට අනිවාර්යෙන්ම ශිෂ්‍යත්ව විභාගයට ඊට වැඩිය ගොඩක් ලකුණු ගන්න පුළුවන් 5 පන්ති ඉගෙන ගත්තන් පස්සේ. නේද? ඔව් ඒ කියන්නේ ඔයා සුපිරි වැඩකාරයෙක්. එහෙනම් දාන්න 5ක්. ඔයාට ශිෂ්‍යත්වයේ ජය ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් පාඩමකින් අපි ආයෙත් හමු වෙමු. මතක ඇතුව අපේ channel එක ගැන ඔයාගේ හොඳම යාළුවටත් කියන්න. එහෙනම් මේ දවස්වල ප්‍රවේශමෙන් ගෙදරට වෙලාම ඉන්න හොඳේ.